නේද? උදෑසනම පක්ෂියෙක් නැගිටිනකොට කොහොමද නැගිටින්නේ? අපි නැගිටිනකොට නැගිටින්න කැමති නැහැ අලෝලා වගේ නේද? අර මෙට්‍රස් එකට අලෝලා වගේ. කුරුල්ලෝ එහෙම එන්නේ නැහැ. ඒගොල්ලන් උදෑසනම නැගිටිනවා කොහොමද? ප්‍රීතියෙන්. ඒගොල්ලෝ නැගිටලා මොනවද කරන්නේ? පළමු කොට කරන්නේ ප්‍රශංසා කරනවා. තමන්ගේ මවුන්කාරයාට මොනවද කරන්නේ? ප්‍රශංසා කරනවා. උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? උන් ඇවිල්ලා ප්‍රීතියෙන් ඉන්න දන්නවා. උන් ඇවිල්ලා ඔවුන්ට තියෙන දේ තුල සතුටෙන් ඔවුන් ජීවත් වෙන්න දන්නවා. ඔවුන් කියනවා මේ ජීවිතේ ලැබුණේ මගේ දෙවියන් වහන්සේගෙන්. මම මූලික දේ මොකද කරන්නේ? මගේ තාත්තට ප්‍රශංසා කරන්න ඕනේ. නැති දේ ගැන හිතලා අපි කනගාටු වෙනවා. අතීතේ වෙච්ච දේවල් විතර කල්පනා කරනවා. නමුත් වර්තමානයේ තුල දෙවියන් වහන්සේ අපිට කොච්චර දේවල් දීලා තිබෙනවද? අපි ඒවා ගැන හිතුවොත් කොච්චරනම් ප්‍රශංසා කරන්න පුළුවන්ද? මම බලලා තියෙනවා ගොඩාක් අය තමන්ගේ කටින් සාක්ෂියක්වත් අනිත් අයට කියන්නේ නැහැ. මම නොකියන්නේ ඇයි? දෙවියන් වහන්සේ මට දුන්න ආශිර්වාද මම ඇයි කටවාගෙන ඉන්නේ? මම කටවාගෙන හිටියන මේ ගල් කතා කරයි. මම ආශිර්වාද කළා. මේ ඉන්න අයියට කියන්න, මල්ලිට කියන්න. ඊට පස්සේ ඒ මනුස්සයත් එක්ක විශ්වාස කරනවා. එයාගේ ජීවිතේ තාස්කම් වෙනවා. දැන් මම අරගෙන මම විතර කටවාගෙන හිටියනම් අයිය මිනිහට ගන්න විදියක් නැහැ. මගේ කට වැයෙනවනම් මම දෙවියන් වහන්සේ ගාවට ගිය දවසේ තමයි වැයෙන්නේ. මම දන්නවා මම දෙවියන් වහන්සේ ඕසවනකොට එයාත් මාව ඕසවනවා. දන්නවද ඔබට වෙච්ච සාක්ෂිය ඔබ බෙදා ගන්නකෝ. කී දෙනෙක් ඔයාට කී පාරවල් ඇරෙයිද කියලා බලන්නකෝ. ආමේන්. එනිසා හැම කෙනෙක්ම ස්තුති කරමු දෙවියන් වහන්සේට. හාලෙලූයා.